ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ඇත්ත වශයෙන්ම කියනවා මම මේ අවස්ථාවේ අපිට වැදගත් දෙයක් ප්‍රකාශ කිරීමට සූදානම් වන්නේ. ඇත්තටම කියනවා නම් ඔබ දන්නවා මෑත කාලයක් තිස්සේ ගත්තාම ශ්‍රී ලංකා මිනිස්සු වැරදි වැඩවල අපරාධවල සම්බන්ධ වෙලා නොයෙකුත් වැරදි වලට හිරේ විලංගු වැටෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒකට හේතුව මට පේන විදිහට මම දකින මිනිසුන්ට නීතිය සම්බන්ධව කිසිම අවබෝධයක් නැහැ. මෙන්න තියෙන ප්‍රමාණය බොහෝම අල්ප වශයෙන් තමයි තියෙන දෙනාට තියෙන්නේ. ඒකට හේතුව මේ සම්බන්ධව කිසිම ආයතනයක් මගින් හෝ පාසලේදීවත් දැනුවත් කිරීමක් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට මිනිසුන්ට සාමාන්‍යයෙන් හරි අවබෝධයක් තියෙන සතවහන නීතිය සම්බන්ධ විතරක් නිතර ඒ නීතියත් එක්ක මාර්ගයේ ගමන් කරන අවස්ථාවේ ගැටෙන අවස්ථාවක් හින්දා පමණයි. නැත්නම් අපරාධ නීතිය, සිවිල් නීතිය සම්බන්ධ මිනිසුන්ට නීති අනපනත් සම්බන්ධව අවබෝධයක් නැහැ. ඇත්තටම අවබෝධයක් තියෙන මිනිස්සු ඒ සම්බන්ධව නීතියට බයයි. වැරදි වැඩ කරන්නේ නැහැ. ඒ අවබෝධ නැතිකමෙන් ඒක කියන බරපතලකම නොදන්න හේතුවෙන් ඉතින් වැරදි කරන්න බැරි වෙලා තියෙනවා මට ඔයාලට තේරෙන්නේ. මේ සම්බන්ධව මම නම් මගේ අදහස පාසල් අධ්‍යාපනයේ යම් කිසි කොටසක් හෝ ඇත්තටම සුරත් කරනම් බොහොම වටිනවා. මොකද ජීවිතයට එන පරම්පරාවට මොන නීති දැම්මත් මිනිස්සු දැනුවත් භාවයක් නැති නිසා මේ ගොඩක් වැරදි වැඩ වෙන්නේ. දැන් බොහෝ වෙලාවට වෙන රටවල් ගත්තාම මෙහෙම පස්සේ මිනිස්සු නීතිය දැනගෙන හොඳ විනයක් තියෙන නීතියට ගරු කරන ඒ වගේ අවස්ථා දකින්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ දැන් මේ නීතිය රටට තමන් පාලන ළමයි යටත් වෙලා නීති සම්බන්ධ මිනිස්සු දැනුවත් වෙලා ළමයි දැනුවත් කරන මෙවැනි අපරාධ ඉස්සරහට මම ලොකු අපරාධ ඒවා සම්බන්ධ වෙන ප්‍රමාණය ප්‍රවණතාව බොහෝ වෙලාවට ලොකු කරගන්න පුළුවන්. ඒ හින්දා මේ සම්බන්ධ වගේ යුතු පාර්ශවය ඔය අධ්‍යාපනයට තව ස්කූල් පීරියඩ් එකක් හරි වගේ දාලා සතියට සැරයක්වත් අඩුම තරම නෑ. ඇත්තටම ඒ නිසා පාසල් අධ්‍යාපන මේ නීතිය සම්බන්ධව අඩුම තරමේ සතියට සැරයක්වත් දැනුවත් කිරීම ළමයි දැනුවත් කිරීම සම්බන්ධ පීරියඩ් එකක් වෙනවොත් හොඳයි කියලා මම හිතලා ඒ සම්බන්ධව අභියුක්තන්ගේ අවධානය යොමු වෙන එකට ඉල්ලීමක් කරනවා. මොකද මේක අපි අර නැත්තම් මොන කරත් වැඩක් නෑ. ඒ නිසා මේ සම්බන්ධ ඔබගේ අදහස් channel එක යටින් ජයත TV subscribe කරලා share කරලා comment එකක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම